හරි ඉතින් අද මේ වීඩියෝකින් කතා කරන්නේ 2024 ඉරවල් එක්සෑම් එක ලියපු නංගිල මල්ලිලා ගොඩාක් දෙනෙක් බලාගෙන ඉන්න මේ ඊළඟ පුරප්පාඩුවට එහෙම නැත්නම් තුන්වෙනි බෝට්ටුවට කවද්ද නිකුත් වෙන්න කියලා. ඉතින් අපිම වීඩියෝකට ඉතින් මෑතකාලන ඉතිහාසයේ තමත් අඩුම කාලෙකින් ප්‍රතිඵල විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයම් ලකුණු සහ පුරප්පාඩු පිරීමට ආපු එකම බැච්චක මෙන මේ 2024 එලවල් බැච්චි. ඉතිං දැනට පුරප්පාඩු පිරීමට දෙකක් ඇවිල්ල තියෙනවා. ඉතිං ඊළඟ පුරප්පාඩු පිරීමට ඒගෙන තම අපි මේ කතා කරන්නේ. ඉතිං රිසල්ස් නිකුත් වනේ අප්‍රේල් 26 වෙනිද ඒ වගේම කටෝෆ් ඒමන් ඇත්තම් විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයම් ලකුණු නිකුත් වනේ අගෝස්තු 25 වනිද ප්‍රෑ 8යි ගාන්ට. ඉතිං හරියටම මාස 4කට අසන්න කාලෙකින් තමයි රිසල්ට් සයිල්ලා කටෝෆ් නිකුත්වීමට ගත වෙලා තියෙන්නේ. හරිද ඉතිං ගිය සැරයට වැඩිය තමත් අඩු කාලයක්. ඉති ඒ වගේම කටෝෆ් නිකුත් වෙලා පළවෙනි බෝට්ටුවට එහමන් නැත්තම් පළවෙනි පුරප්පාඩු පිරීමට නිකුත්වීමට ගතවෙලා තින්නේ මාසකට ආසන්න කාලය. හරිද ඔක්තෝම්බර් 7 වෙනිද තමයි පළවෙනි බෝට්ටුවට ඇවිල්ල තියෙන්නේ අන්තර්ජාලයට. ඉතිං ඒ වගේම ආපහු මාසකට පස්සේ තමයි මෙන මේ දෙවන පුරප්පාඩු පිරීමට නොවැම්බර් 11 වෙනිද පාන්දර නිකුත් වෙලා තියෙන්නේ. එතකොට ඒකටත් ගිල්ල තින්නේ මාසයයි මාසකට ආසන්න කාලය. ඉතිං UGC අලුත් ඩිරෙක්ට බෝඩ් ඇත්තමයි ඇවිල්ලන්න ඇඩමිෂන් ඩිපර්ට්මන්ට් එකට. ඉතිං ඔක්කොම වැඩකටයුතු ඉතමත් වේගෙන් නික්මනින් සිදුවෙනවා. විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන දුරලතාමත් තමයි ඔය සමහරක් කෝසස් පටන්ගන්න සෑහෙන කල්යන්නේ. ඉතිං ගොඩක් කෝසස් ඉංචිනේරි මිටිසින් වගේ දැන් පටන් අරගෙන තියෙනවා 2024-25 කඩමික එකට අදාළව. තිං තව සමහරක් කෝසස් දෙසැම්බර් ජනවාරිවල වෙද්දි පටන් කරනවා. ගොඩක් කෝසස් ඊටත් පහුවෙලා තමයි පටන් ගන්න මෙන්න මේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ තියෙන කැටලු නිසා. ඉතිං අපිට අනුමාන කරන්න පුළුවන් ගිය සරයට වැඩිය ඉතාමත් වේගින් මේ සැරේ බෝඩ් ටික ඔක්කොම ෆිල්ලා ඉවරෙනවා කියලා. ඉතිං 2023-24 බැච්චකට තව බෝට්ටුවක් එනව කියලා ආරංච තිබ්බට හරිරම ඒ ගැන සඳහන්වීමක් නැහැ. ඉතිං 2024-25 බැච්චකට අදාළව තුන්වන පුරප්පාඩු පිරීමට තුන්වන වේකන්සි ස්ටෙප් එක තර්ඩ් වේකන්සි ස්ටෙප් එක දෙසැම්බර් මාසයි මුල සතිය වෙද්දී තුන්වෙනි පුරප්පාඩු පිරීමට අන්තර්ජාලයට නිකුත්වෙනවා. මොකද දෙවන පුරප්පාඩු පිරීමට ඇවිල්ලා සති 3ක් සති 4ක් ආසන්න කාලයක් තමයි යන්නේ තුන්වන පුරප්පාඩු පිරීමට අන්තර්ජාලයට නිකුත්වෙන්න. ඉතිං ඉට පස හතරවෙනි බෝට්ටුවට හතරනි බෝට්ටුවට දෙසැම්බර් අන්තිම සහ ජනවාරි මුල සතියේ අනිවාරෙන් එනවා. අරිද ජනවාරි මුල සතිය මුල දවසම අනිවාරෙන් එනවා එනම හතරවෙනි පුරප්පාඩු පිරීමට. එතකොට පස්වනි පුරප්පාඩු පිරීමට අනිවාරෙන් මේ අවුරුද්ධට අදාළව එන්න ඉඩකඩ බොහෝ වැඩි. හරිද සාමානෙන් පස්සනි පුරප්පාඩු පිරීමටයක් හැම අවුරුද්ධකටම එන්න ගිය සරේ ආවා 23-24 පැච්චවට අදාළවත් පස්සන එකක් කාවා. ඒ වගේම මේ අවුරුද්ධරත් අපිට හිතන්න පුළුවන් අනුමානකන් පුළන් ඒ කියල මොකද පුරප්පාඩු පිරීමට ගොඩක් කැනෙ ගොඩක් වේකන්සීස් තියනෝ මේ අවුරුද්ධෙත්. ඉතිං එක හින්දා මේ අවුරුද්ධට අදාළවත් පස්සනි බෝට්ටුවටයක් අනිවාරෙන් එන්න ඉඩකඩ තියෙනවා. ඉතිං ඒක ජනවාරි මාසේ 2026 ලබන අවුරුද්ධ ජනවාරි අග සහ පෙබරවරි මාසේ මුලවෙද්දී පස්වනි බෝට්ටුවටයත් ඇවිල්ල තියෙන්න පුළුවන්. ඉතිං තුන්වෙනි බෝට්ටුවටේ තමයි නොවැම්බර් අග දෙසැම්බර් මාසේ මුල සතිය වගේ වෙද්දි එන්න ඉඩකඩ තියෙන්නේ. ඉතිං ඔයාලට මොනහරි දැනගන්න තියෙනවන අපේ කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ටක් විදිර දාන්න පුළුවන්. ඉතින් ගොඩක් අයි දන්න බෝට්ටුවට ආවාහම බලන්න කොහොමද කියලා. ඉතිං ම එකත් කියල දෙන්නම් මේ වීඩියෝකින්. වේගන්සි ස්ටෙප් එකක් රිලිස් වෙච්ච ගමන් ඔයාලා සිලෙක්් ටුනාද නැද්ද කියල බලාගන්න. ඔයාලා මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා සර්ච් කරන්න ඔයාලගේ ඒලවල් ඉන්ඩෙක්ස් නම්බ එක
ඊට පස්සේ මෙන්න මේ විදියට ඔයාලා සිලෙක්් වෙලා තියෙනවන ඒ සිලෙක්් වෙලා තියෙන ඉන්ටේක් එක වැටනවා නෝමල් ඉන්ටේක් කියන්න නෝමල් ඉන්ටෙක් කියල වැටන පලවෙනි බෝට්ටුවට එන්න ෆස්ට වේකන්සි ස්ටෙප් කියල වැටන දෙවැනි බෝට්ටුවට එන්න සෙකන්ඩ් වේකන්සි ස්ටෙප් කියල වැටන ඔයාගේ තර්ඩ් බෝට් රවුන්් ගන්න තර්ඩ් වේකන්සි ස්ටෙප් කියලා පැටනවා මෙන්න මේ ඉන්ටෙක් එක යටතේ ඉතින් වාල සිලෙක්ටරල් නැත්තන් කැනෙ කටෝෆකින්වත් බෝට්ුවටකින්වත් කිසිම කෝස්සයකට සිලෙක්ටරල් නැත්තම් මෙතන වැටෙන නොට් සිලෙක්ටඩ් කියලා ඉතිං එහෙමත් නැත්තම් වාල සිලෙක්ෂන් ලෙට එක ඩවලෝඩ් කරගන්න ඕන්න ඔයාලා ugc.ac.lk කියන UGC එක නිල වෙබ් අඩවියට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලගේ account එකට ලොග් වෙලා ඔයාලගේ email address එක කියන්නේ username password දීලා ලොග් වෙලා ඔයාලගේ OTP එකත් නිවැරදි ලෙස සඳහන් කරලා ඔයාලා ලොග් වෙන්න ඕන ඔයාලගේ account එකට ඊට පස්සේ මෙන්න මෙතන display වෙනවා ඔයාලගේ selection letters download කරන විදිය. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ බෝට්ටුවක් ඇවිල්ලද නැද්ද කියලා අනිවාර්යෙන් ආපු දවසට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේ විදිහට සර්ච් කරලා බලන්න. නැත්නම් සමහරක් අයට බෝට්ටුව ආවද නැද්ද කියලා බලන්න නැතුව බෝට්ටුවක් ඇවිල්ලා තිනවා. හැබැයි ඒ ළමයා දන්නේ නැහැ තමන්ට බෝට්ටුවක් ඇවිල්ලා කියලා. ඒතකොට ඒ ළමයා බෝට්ටුවට රෙජිස්ට්‍රේෂන් වෙන්න ඩෙඩ්ලයින් එක පහ වුණාට පස්සේ තමයි බලන්නේ දකින්නේ මට බෝට්ටුවක් කියලා. ඒතකොට කරන්න දෙයක් නැහැ. මොකද ඩෙඩ්ලයින් පහ වෙලා. ඉතින් ඒක හින්දා බෝට් රවුන්ඩ් ආව දවසම ඔයාලා ගිහිල්ලා සර්ච් කරලා බලන්න ඔයාලට බෝට් එකක් ඇවිල්ලාද නැද්ද කියලා. මොකද මැසේජ් එකක් එන්නේ නැහැ සාමාන්‍යයෙන්. මැසේජ් එක එනවා මෙහෙම ඔයාලට වේකන්සියක් ඕපන් වෙලා තියෙනවා ගිහිල්ලා බලන්න කියලා. ඉතින් ඊට වඩා හොඳයි ඔයාලා ලොග් වෙලා සර්ච් කරලා බලනවා නම්. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ এডুকেෂනල් කැටගරි එකේ වීඩියෝ අපි මේ channel එකෙන් ඉදිරියටත් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.